හරි. බලන්න බෙන්සීන් ෆීල්ඩ් ක්‍රාෆ්ට් ඇල්කයිල් කරන්නේ නැත්නම් බෙන්සීන් ඇල්කයිල් කරන යාන්ත්‍රණය. ඔක දෙවිදියක් කතා කරනවා අපි එකක් ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩයක් ගන්නකොට අනිත් එක තමයි ද්විතීක හෝ තෘතීක ඇල්කයිල් හේලයිඩයක් ගන්නවා. මොකද වෙන්නේ මේකෙදි CH3Cl කියන එක නා. ඒකට කලින් වගේමයි AlCl3 එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරද්දී මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් මොකදනේ යන්නේ. එතකොට මේන් එකලක් මේකට දීලා අර විදිහටම බන්ධනය වෙනවා CH3. මෙතන Cl කියන එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන යුගලය දීලා බැඳෙන්නේ AlCl3. මෙතනින් ඉලෙක්ට්‍රෝන යුගල දීපු නිසා මයිනස් මේක ප්ලස් ඉලෙක්ට්‍රෝන යුගල මෙතන දීපු නිසා මේක මයිනස් වෙලා ඉන්නේ. ඊට පස්සේ බෙන්සීන් වලයත් එක්ක කොහොමද ප්‍රතික්‍රියාව වෙන්නේ? මේ විදිහටනේ ඉන්නේ. මෙතන ඉන්නවා CH3 Cl මෙතන තියෙනවා කවුද AlCl3 මේක මයිනස් මේක ප්ලස්. එතකොට මොකද වෙන්නේ? එතකොට මේකෙන් ඉලෙක්ට්‍රෝන යුගලක් මේකට දෙනවා. මේක වටේ එතකොට කාබන් වටේ බන්ධන මේ ගාන වැඩි නිසා ඒ ඉලෙක්ට්‍රෝන යුගල ක්ලෝරින්ට දෙන්නේ ওই විදියට. දැන් මෙතනින් එනවා කවුද? මේ දෙන්න තිබිච්ච විදියමයි. මෙතන තිබිච්ච අර බන්ධනේ කැඩිලා මේ තිබිච්ච H එක අලුතින් එන CH3 එක මෙන්න මේක මත ධන ආරෝපණයක්. මෙතන හැදෙනවා කවුද? AlCl4-. දැන් මොකද වෙන්නේ? මේ ආපු එක්කෙනා තමයි මෙතන මේ තියෙන්නේ. මෙතනින් ඉන්නවා HCl3 කලින් හේතුවමයි බෙන්සීන් වලේ ස්ථායීතාව රැක ගන්න මොකද කරන්නේ? මේ ඉලෙක්ට්‍රෝන යුගල මේකට දෙනවා. එතකොට H එක ගැලවෙනවා. ඒක අල්ල ගන්නවා කවුරු විසින්ද? AlCl4- විසින්. දීපුවාම මේ ඉලෙක්ට්‍රෝන යුගලයක් මේ H දෙනවා. දුන්නා මොකද වෙන්නේ? මෙතනින් හැදෙනවා කවුද? මෙයා ඉන්නවා. මේ CH3 එක අලුතෙන් සම්බන්ධ වෙච්ච මේ H එක මෙතන AlCl3 වලින් එක Cl එකක් අරගෙන HCl හදනවා. ඉතුරු වෙන්නේ AlCl3 මේ ප්‍රතිඵල තුන ලියන්න ඔය ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩ් එකදී. හරි වань ඊට පස්සේ ද්විතීක හෝ තෘතීක ඇල්කයිල් හේලයිඩයක් පාවිච්චි කරද්දී මොකද වෙන්නේ කියලා. අර කතාවම මම ද්විතීකයක් කරන් ඉඳලා පෙන්නන්නම් CH3C CH3 මේක CH මේක Cl ඔය විදිහට යන්නේ. එතකොට අර විදිහටම AlCl3 එක ගියාපුවම මේකත් ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක්. මේකෙන් මේ ඉලෙක්ට්‍රෝන යුගලක් මේ ඇලුමිනියම්ට දෙනවා. එතකොට මෙතන CH3 CH CH3 මෙතනින් මොකද වෙන්නේ? මේ Cl එක මෙයත් එක්ක මෙන්න මේ විදිහට සම්බන්ධ වෙනවා AlCl3. මේ යුගලක් මේකට දෙන්න නිසා මේක මත අඩු බවක් එනවා ධනයි මේක මත ඍණ ස්වභාවයක් එනවා. මොකද වෙන්නේ? මෙන්න මේ ඉන එක්කෙනාගෙන් තමයි ඊළඟ වෙලාවේ පහර දෙන්න. හරිද? නෑ මේක වෙනසක් වෙනවා කලින් එකට වඩා. මොකද වෙනස? මේ විදිහට හැදෙන්නේ නැතුව මේක වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? මෙන්න මේ විදිහට. ඔන්න ඕකේ ඉලෙක්ට්‍රෝන යුගල පිට කරාට පස්සේ මෙතන හැදෙන්නේ කවුද? H මේක ධන ආයන. මම වෙනම ලියලා පෙන්නුවොත් මෙන්න මේ විදිහට. යමතරව හැදෙන්නේ AlCl4- මේක තමයි කලින් එකේ මේකේ වෙනස. මොකද කලින් එකේ අර මම දැන් එන්දල මැකුවේ අන්න ඒ විදිහට හැදෙනවා. හරිද? එක පියවර මේකේ මේ එක සැරේම වුණා ඒක. මේකෙදි මෙතන ධන ආයන නැත්නම් මොකද 60 ආයන ඉස්සෙල්ලා හැදෙන ඉලෙක්ට්‍රෝෆයිල් වෙනම හැදෙනවා. ඊට පස්සේ ඊළඟ පියවරේදී මේකෙන් තමයි කෙලින්ම පහර දෙන්නේ. එහෙම අඳිනකොට එන්නේ කොහොමද? මෙතෙන්දී එන්නේ මේ තියෙන එක්කෙනාගෙන් CH3 මෙතන CCH3 මෙතන H මේක මත ධන ආරෝපණයක්. දැන් මේකෙන් මෙයාට මොකද කරන්නේ? පහර දෙනවා. පහර දෙනකොට අන්න මෙතනින් හැදෙන්නේ කවුද? මේ තියෙන එක්කෙනා ගැලවිලා ගිහිල්ලා මෙතන CH3 මෙතන ඉන්නේ ධන ආරෝපණයක්. ඊළඟ අවස්ථාවේ මේ තියෙන ඇරීනියම් අයනේ ආයි බෙන්සීන් මේ ස්ථායීතාව හදාගන්න මොකද කරන්නේ? CH3 මේක ධනනේ. දැන් මොකද වෙන්නේ මේක? මෙතනින් ගලවනවා. තිබ්බ අර විදියමයි. ඔක්කොම යාන්ත්‍රණ ටික එක විදියට යන්නේ. හරිද? ඊට පස්සේ AlCl4- එක ඇවිල්ලා අර H එක මොනා කරනවද අල්ල ගන්නවා. අල්ලගත්තම ප්‍රතිඵල හැදෙන්නේ කොහමද? මේ විදියට මෙතනින් බන්ධනේ හැදෙනවා මෙතන CH3 මෙතන HCl හැදෙනවා අර විදියමයි AlCl3 එකක් හරියට තේරුම් ගත්තා නම් හරි. හරි නේද? මෙන්න මෙතනයි මේකේ විශේෂයෙන් කියන්න ඕන ඉලෙක්ට්‍රෝෆයිලය වෙනම හැදෙන්නේ. අර ඉස්සෙල් කලින් එකේ වගේ එක සෙට් එකකට නෙමෙයි ඉලෙක්ට්‍රෝෆයිලය මෙතෙන් හැදිලා එයා විසින් තමයි පහර දෙන්නේ. හරි නේද?